වත්තට මෙහෙන් නෑ ඉතරහින් නෙමෙයි මේ පැත්තෙන් යන්නේ. හායි යාළුවනේ. ඔන්න ඉතින් ලංකාවට ආවා. ඇවිල්ලා දැන් මාසෙකුත් වෙනවා. ඉතින් ආච්චි අම්මයි එක්ක ඇවිද්දා. ඊට පස්සේ ඔය අපි රටේ ඉන්නකොට යාළුවා එක බාරහාර වෙලා තිබෙනේ. ඉතින් ඒවා උපු කරන්න ගියා. දැන් ඉතින් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක බලනකොට ගෙදරට වෙලා නිකන් ඉන්න පුළුවන් තත්ත්වයක් නෑනේ. ඉතින් මේ හස්බන්ඩ්ුයි මම එකතු වෙලා මොකක් හරි කරන්න පටන් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ අපේ වස්ස. මේවා ඔක්කොම කැලේ වැහිලා තිබුණේ. අපි ටික ටික සුද්ධ කරලා දැන් චුට්ටක් එළි වැටිලා තියෙනවා. එක එක ඒවා ගොඩක් හදලා තියෙන්නේ. මේ සීයා ගෑස් දෙක පියන කාලේ එයා මේ මුළු වත්තෙම වගා කරපු එක තමයි කරේ. මුරුංග ගස් එහෙම හැමතැනම තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් දේවල් හදලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ වත්තේ පහළටම යන්න පුළුවන්. දැන් මම මේ පහළට යන්නේ මේ අපේ නංගි ආච්චි එකතු වෙලා අපේ වත්තේ තිබුණ මේ පොඩි කුඹුරු කෑල්ලක් තියෙනවා. ඒ දෙන්න මේකේ මේ වපුරලා හදලා තිබුණේ. දැන් නම් ගොයන් කපලා අරගෙනත් ඉවරයි. ඉතින් කැලේ වැහිලා තියෙන්නේ ගොඩාක් කැලේ තියෙනවා. මාන තියෙන්නේ ගොඩක්. මේ තියෙන මේක පහළටම යන්න ඕනේ. දැන් චුට්ටක් කැලේ මේ මහත්තයා කැලේ කපනවා. එයා වැඩ මං යනවා එයාට වතුර එකක් අරගෙන. මේ හැමතැනම මේ ඇවිදින්නවත් දරුව තිබුණේ කැලේ. දැන් එයා ටිකක් සුද්ධ කරලා තියෙන්නේ. අපි දෙන්න හිතාගෙන ඉන්නේ මේ ටික සුද්ධ කරලා මොන හරි වගාවක් දාන්න කියලා. ඔය ඉන්නේ. Hi. Hi. Hey. Hey. Hi. Yang ke bang? Kamu langkai kate? Langkai kate kan orang dia nanti. අපි දැන් මේ කැලේ කපලා සුද්ධ කරන්නේ මේක මේ හාන්න ඕනේ මුලින්ම. හාන්න ඕනේ. හාන්න කලින් මේ වතුර ගහන්න ඕනේ. අපිට වතුර නෑනේ. ඉතින් ඇලෙන් තමයි වතුර ගහන්නේ. වතුර ගහන්න ඕනේ. ඉතින් ට්‍රැක්ටරයක් දාන්නවත් හාන්න ට්‍රැක්ටරයක් දාන්නවත් ඉතින් ඒ තරමට අලි මානගස් පිරීලා. ඉතින් ඊට කලින් ටිකක් සුද්ධ කරලා වතුර අල්ලන්න ඕනේ. දැන් අපි දෙන්න මේක සුද්ධ කරන්න පටන් ගත්තා විතරයි. මෙච්චර දවසක් වැස්ස තිබුණේ නෑ. පුදුම අවුවක් තියෙන්නේ. මේක සුද්ධ කරන්න පටන් ගත්තා විතරයි. අද උදේ ඉඳලා රැහි අඳුර පොඩ වහිනවා සැරින් සැර. මේ බලන්න. ඔය පේනවනේ අහස. අනිවාර්යයෙන්ම දැන් මේක මේ කැලෑව කපලා ඉවර වෙලා අපි ඇලෙන් මේකට වතුර පාරක් ඇල්ලුව ගමන් හොඳ වැස්සක් වහින්න පටන් ගන්න කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් අපි අදට වැඩ ඉවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. වැස්සක් වහින්න යන්නේ පොද වැටෙනවා. ඒකින්ද යන්න මේ පෙට්‍රල් චුට්ටකුත් ඉතුරුයි. බ්‍රෝ ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? අවුරුදු ගාණක් රට ඉඳලා ඇවිල්ලා ලංකාවේ ගෙවන ජීවිතය ගැන මොකද කියන්නේ? අවුලක් නැහැ නේද? තැන් වලින් කට්ටියකින් බැනුම් අහලා වැඩ කරගෙන නිදහස් නේද? ගෙදර ඇවිල්ලා සරවල කපන.
ඇත්තටම මේ නිදහස් රටේ ඉන්නකොට බැනුම් අහනවා ඉවරකුත් නෑ ටාගට් දෙන්න ඕනේ. දැන් ඒ මොකුත් නෑ නිදහසේ. අපේ ගෙදර අපේ දෙයක් කරගෙන ඉන්න තියෙන්නේ. එන්න. වැට ළඟ තියෙන ඔක්කොම මැදට දාලා එකතු කරලා ගිනි ආහාර කානුව දිගටම තියෙන. දවසක් වේලෙන්න තිබ්බනම් මේ වැටෙන අවුවට ඔක්කොම ගිනි තියන්න පුළුවන්. දැන් නම් වහින්න ලෑස්ති වෙන්න. ඔව්. ඒත් ඉස්සෙල්ලා කපලා පුච්චලා දාගන්න. හෙට අවුව වැටෙනවා නම් ওই ටික ඔක්කොම ඇදලා ගිනි තියන්න පුළුවන්. එහෙම ලොකුවට ගිනි ඇවලුන් මේ ඔක්කොම ඇවිල්ලා. හා. ආච්චිවත් අල්ලගෙන ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගොඩක් අරගෙන එනවා. ඉතින් තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ගීතු vlogs මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පහලින් ලියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු. ඉතින් එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.